welcome to my YouTube channel. ඔයාලගේ රූම් එකත් මෙන්න මේ වගේ මෙසි වෙලා නම් ඉන්න යන්න මාත් එක්ක රූම් එක ඉන්න හිතෙන ආස හිතෙන තැනක් බවට පත් කරගන්න. මම මේ වැඩේ පටන් අරන් ටිකක් වෙලා යනකොට තමයි මට හිතුනේ මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. හේතුව තමයි මේ තියෙන රිජිෆෝම් බෝඩ්ස් ටික අපේ ගෙදරට වොෂින් මැෂින් එකක් ගෙනාපු බොක්ස් එකක තිබුණ රිජිෆෝම් ෆ්‍රේම් ටික. ඉතින් මේ ටික යොදාගෙන මගේ කොස්මෙටික්ස් ටික තියාගන්න පොඩි ගැලරි එකක් හදාගන්න තමයි මම මේ යන්නේ. ඉතින් අපි ඉක්මනට කලාවට කඩෙන් මිලදී ගන්න දේවල් යොදාගෙන අපි අපේ නිවස අපේ කාමරය ලස්සන කරගන්න හදන්නේ. හැබැයි මෙන්න මේ වගේ දේවලිනුත් ඒවා රියුස් කරලා මේ අපිට අලුත් විදියට හිතලා අලුත් නිර්මාණ කරන්න පුළුවන් කියන එකට පොඩි අයිඩියා එකක් තමයි මේක. බලමු කොහොමද මම මගේ ගැලරි එක හදාගත්තේ කියලා. ඔන්න ඉතින් මේ තියෙන ෆයිනල් රිසල්ට් එක. ඊට පස්සේ ක්ලීන් කරගන්න ඕනි දේවල් ටික ඉතින් සැරේ ක්ලීන් කරගන්නයි මේ හදන්නේ. ටෙඩිස්ලා ටික ඒගොල්ලන්වත් නාවලක් කරලා ගන්න තමයි මේ හදන්නේ. මෙන්න මේ නිර්මාණය මම හදාගත්තේ මගේ වූල් බෑන්ඩ් එකක් ටික්ස් ටික දාගන්න. මේ ඉන්නේ මම පොඩි කාලේ ආසාවෙන් සෙල්ලම් කරපු බෝන් එකගේ හිස විතරයි අන්තිමට මට ඉතුරුනේ. ඉතින් මේක මම යදාගෙන තව කැඩිච්ච කැටයකුත් යොදාගෙන තමයි මෙන්න මේ නිර්මාණය ලස්සනට හදාගත්තේ. බලන්නකෝ අපි අයින් කරන දේවල් කොච්චර ලස්සන නිර්මාණ බවට පත් කරන්න පුළුවන්ද කියලා. වැස්සත් එක්ක මගේ පින්කු බබා ටිකක් අසනීප වුණා. ඉතින් මේ නිසා එයාව ඩොක්ටර් ළඟට අරගෙන ගියා. මේ ඉන්නේ එයා ඩොක්ටර් නිකන් තමයි මේ බලාගෙන ඉන්නේ. බලන්නකෝ ඉතින් කොච්චර කීකරු විදියට මේ කුඩේට වෙලා ඉන්නවද කියලා එයා. ඊට පස්සේ ලස්සන බෙඩ්ෂීට් එකකුත් මම මගේ බෙඩ් එකට දාගත්තා. ඊට පස්සේ මං ගාව තිබුණු කොස්මෙටික්ස් ටිකත් මේ විදිහට මං හදාගත්ත ගැලරි එකේ ලස්සනට හොරගත්තා. පස්සේ මං ක්ලීන් කරගත්ත කණ්ණාඩි මේසෙට දාලා තිබුණ රැදි ටික ආපහු ලස්සනට මේ විදිහට එල්ලගත්තා. මෙසි රූම් එක කොහොමද හිත නිවන ලස්සන තැනක් බවට පත් වුනේ කියලා බලන්න. ලස්සනට පිළිවෙලක් කරගත්ත රූම් එකට මම ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකකුත් එකතු කරගත්තා.
හිත කොච්චර කලබල අවස්ථාවක වුණත් රූම් එකට ආව ගමන් නිවිලා යන තරමටම මගේ රූම් එක දැන් හරිම ලස්සනයි. වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝවකින් ආයෙත් හම්බෙනකම් පරිස්සමින් ඉන්න. තවත් මාව සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවෝ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරලා කමෙන්ට් එකකුත් දාන්න. වීඩියෝ එක තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න.